කොහොමද ඔයාලා පරිස්සමින් ඇති කියලා හිතනවා. සුපුරුදු පරිදි ඔයාලට ආයේ දිගටම වීඩියෝස් ගේන්න කියලා මම හිතුවා. අපේ ජීවිතවල සතුට හැමදාම එක වගේ නෑනේ. ඉතින් පසුගිය දවස්වල අපි හැමෝටම හොඳ දවස් උන්නේ. ඉතින් මේ වගේ විවිධ හේතුන් නිසා දිගටම කරගෙන ආව වැඩ ටිකක් මට කරගෙන යන්න බැරි වුණා. මට වගේම ගොඩක් අයට එහෙම වෙන්නේ නැති කියලා මම හිතනවා. 2026ටත් තව දවස් කීපයක් තියෙන නිසා ඔයාට වගේම මටත් ගාඩන් එකේ වැඩ, ගෙදර අස් කරන වැඩ ගොඩක් තියෙනවා. ඉතින් අපි හැමෝටම තියෙන හීනයක්නේ මේ 2025 වසරට වඩා 2026 වසර අපේ ජීවිත සාර්ථක කරගන්න එක. මමත් ඒ වෙනුවෙන් පුංචි ප්ලෑන්ස් ටිකක් මේ දවස්වල හදාගත්තා. ගාඩන් එක පිළියෙල කරගන්න ඕන. ඒ වගේ මට ගෙදර පිළියෙල කරගන්න ඕන නිසා මට හිතුණා ක්ලීනින් ෂෙඩියුල් එකක් ඒ වෙනුවෙන් හදාගන්න. මම හිතනවා ඒක මගේ යාළුවන්ටත් උදව්වක් වෙයි කියලා. ඉතින් මේ දවස්වල පිපිලා තියෙන මල් ටිකකුත් බලන්නකෝ. රෝස වගේ දේවල් නම් මේ දවස්වල හොඳට පිපෙනවා. පරවුණු මල් කපලා ඉවත් කරපුවාම එතනින් ලස්සන පොහොට්ටු ආයෙ එනවා. පැන්ටාස් මල් වලත් අර පරවුණු මල් ටික මම කපනවා. එතකොටත් ලස්සනට මල් එනවා. ඉතින් මේවා නම් ගොඩක් අවුවට තමා පිපෙන්නේ. ඉතින් මේවා පිපුනම මුළු ගහම සුදු පාටින් පිරෙනවා. හරිම ලස්සනයි. ඒ වගේම මාරම සුවඳක් එන මල් වර්ගයක් තමයි මේ මල් වර්ගය. ඔයාටත් මම වගේම තාම ගෙදර අස් කරගන්න දේවල් මුකුත්ම කරගන්න බැරි වුණා නම් ඒ වෙනුවෙන් මම වීඩියෝස් කිහිපයක් ගේන්න හිතන් ඉන්නවා. ඉතින් මේ වගේ මගේ මල් ගැනම ගේන වීඩියෝස් වලට අමතරව ඉතින් ඔයාලට කැමති නම් මේ වීඩියෝස් වලටත් මගේ එකතු වෙන්න පුළුවන්. ඔයාගේ ගාඩන් එක පිළියෙල කරගන්න, එතකොට අල්මාරිය, කිචන් එක පිළියෙල කරගන්න, තමන් ඉන්න තැන පියමනාප තැනක් කරගන්න අද මම ගේන ප්ලෑන් ෂෙඩියුල් එක ඔයාට උපකාරී වෙයි කියලා මම හිතනවා. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරේ මතක් කරනවා. ඉතින් මේ ඉතිරි වෙලා තියෙන දවස් ටික මම එක දවසේ එක වැඩක් කරන්න යොදාගත්තා. ඉතින් පේනවනේ හොඳටම තනකොළ වැහිලා. ඔයාට මතක ඇතිනේ. ඉතින් මේ මගේ හස්බන්ඩ් ගෙදර ගාඩන් එක. ඉතින් ඉස්සෙල්ලාම මම මේ ගාඩන් එකේ වැඩවලින් මුලින්ම කරන්න ඕනේ කියලා පටන් ගත්තේ මේ තනකොළ කපන එක. තනකොළ කපන්න හැමදාම මේ පැත්තේ අංකල් කෙනෙක් ඉන්නවා. ඉතින් යා හොඳට මගේ මල් පැලවලටත් හානියක් නොවෙන්න ඒ වැඩේ කරනවා. ඉතින් මේ අපේ ගෙදර වවලා තියෙන තනකොළ වර්ගයේ මැලේසියන් තනකොළ වර්ගය. ඕස්ට්‍රේලියන් තනකොළ වර්ගයට වඩා මේ තනකොළ වර්ගය වෙනස්. තනකොළ වලට මම නම් පොහොර භාවිතා කරන්නේ නැහැ. හැබැයි පොහොර භාවිතා කරන අයත් ඉන්නවා සමහර අය. හැබැයි වැඩිපුර පොහොර දාන්නත් එපා. මේවා ගොඩක් තැම්බෙන්න වගේ බලනවා කියලා මම අහලා තියෙනවා. ගොඩක් අවුව කාලයට මේ තනකොළ පිච්චෙනවා. හැබැයි වැස්සක් දෙකක් පැටුණු ගම හොඳ ලස්සනට ආයෙ එනවා. ඉතින් ඒක තමයි මේ මැලේසියන් තනකොළ වල තියෙන විශේෂත්වය මට හිතෙන්නේ. ගොඩක් මම නිවෙස්වලත් දකින්නේ මේ මැලේසියන් තනකොළ වර්ගය. මම හිතන්නේ අර නඩත්තුව පහසු නිසා වෙන්නේ නැති. අනිත් එක තමයි මේ වර පිඩලි වලින් අපිට බෝ කරගන්න අවශ්‍ය නැහැ. චූටි පැලවලුත් අපිට බෝ කරගන්න පුළුවන්. ඉතින් ඉදිරියට මම ගාඩන් වීඩියෝස් එකකදී මේ තනකොළ ගැනම මම වෙනම වීඩියෝ එකක් ගේන්නම් ඔයාලට. තනකොළ කැපුවට පස්සේ මේ විදියට තමයි ඉතින් ගාඩන් එක පේන්නේ. ඊට පස්සේ මං හිතුවා මේ පරවුණු කපුරු මල් ටිකක් කපලා ඉවත් කරන්න. එතකොට තවත් ලස්සනට මේ වගේ මල් ගන්න අපිට පුළුවන්. බලන්නකෝ ඉතින් ගොළු බෙල්ල මුළු මල් ගහම කාලා. ඉතින් වැස්ස වැඩි කාලයට මෙයාලා කොහොමත් එනවා. හැබැයි මම බැල්කනි එකේ පුංචි පැල ටිකක් බෝ කරගෙන තිබ්බ නිසා මට දුකක් නැහැ. ඒ පැල ටික මට හදාගන්න පුළුවන් නිසා මෙතන පැල 10කට වඩා තියෙනවා. ඒවා තව ටිකක් ලොකු වුණාම වෙනම හිටව ගන්න තමයි මම හිතාගෙන ඉන්නේ. සමහර ඒ වගේ මලුත් පිපිලා මේ මල් මම ඇත්තටම ගොඩාක් ආස මල් වර්ගයක්. මේ තියෙන්නේ කටුරුරු බීජ ටිකකින් පැලවුණු පැල ටිකක්. මට මතක නෑ මෙතන මම සුදු පාට කටුරුළු පැල ටිකකුත් තියෙනවා. පිපුනම තමයි බලන්න වෙන්නේ. මේ තියෙන්නේ ජපාන් රෝස ටිකකුයි ඩුබයි රෝස වල සින්ඩරෙල්ලා කියන්නේ.
ඒ වතු ටිකක් මම ආය වෙනම හදාගත්තා. ඒවත් හොඳට හැදිලා තියෙනවා. මම අර නිල් කැට ටිකකුත් දැම්මනේ හින්දාද මන්ද ඉක්මනට හොඳට හැදිලා තියෙනවා. මේ ටිකේම මල් පිපුණාම හරිම ලස්සනට තී කියලා මට හිතෙනවා. මේ තියෙන්නේ මම දහස්පතිය බීජ වලින් පැර කරලා හැදුණු පැල ටිකක්. ඉතින් මේ දවස්වල මගේ ඇත්තටම හොබි එකක් තමයි මේ දහස්පතිය පැල කරන එක. ගොඩක් මං බුදු පහන තියන්න මේ දහස්පතිය මල් යොදා ගන්නවා. මේව ටික හොඳට අවුවේ වේල ගන්නවා. වේල ගත්තට පස්සේ මට පැල ගොඩාක් මේ වගේ ගන්න පුළුවන්. අද දවල්ට වට්ටක්කයි හාල් මැස්ස තෙල් දාලා තමයි හදාගත්තේ. ඉතින් මේ දෙක කනකොට හරියම රසයි. ඒකත් මට ඔයාලට පෙන්වන්න හිතුවාද. මේ තියෙන්නේ මම හදාගත්ත ක්ලීනින් ෂෙඩියුල් එක. මිදුල විතරක් නෙමෙයි ඉතින් ගෙදර ඇතුළත් අපි පිළිවෙලට තියාගන්න ආසයිනේ. ඔළුවට බරක් නැතුව ඉතින් සැහැල්ලුවෙන් කරගන්න ඕනි නිසා මම මෙහෙම ප්ලෑන් එකක් හදාගත්තා. ඔයාට මේක ෆෝන් එකේ ඇප්ස් භාවිතා කරලා හදාගන්න පුළුවන්. මට නම් ගොඩාක් අර ඔළුවට යන්නේ මෙහෙම ලියලා කරන දේවල්. මම පාඩම් කරන කාලේ එහෙම තමයි අනිවාර්යෙන් කරන්න ඕන වැඩ ටික ලියලා කොලේක එහෙම තමයි පාඩම් කරන්නේ. එතකොට මගේ ඔළුවට ටිකක් යනවා ඒක. මේ තියෙන්නේ මම දිනපතා කරන්න ඕනි වැඩ ටික. මේ ඩේලි කරන්න ඕනි වැඩ විදියට මම ගත්තේ බෙඩ් එක හදන එක, එතකොට කිචන් එකේ කවුන්ටර්ස් ක්ලීන් කරන එක, සින්ක් ක්ලීන් කරන එක, ඒ වගේම අතු ගාන එක, රෙදි සෝදන එක වගේ දේවල්. මේවා ඕනම ගෙදරක තියෙන දිනපතා කරන්න ඕනි වැඩ ටිකක් නේද? සතියේ දවස් 7 ඉස්සරහින් මම යොදාගත්තා. ඒ වැඩේ කරලා ඉවර වුණාම පුංචි මාක් එකක් දාගන්න. එතකොට මට පුංචි මොටිවේෂන් එකකුත් එනවා මේ වැඩ ටික කරානේ කියලා. ඒ විදිහට තමයි මම ඩේලි කරන වැඩ ටික හදාගත්තේ. මේ තියෙන මම සතියේ දවස් 6ක් මම වෙන් කරා. ගෙදර ඒ තැන ඩීප් ක්ලීනින් කරන්න. මේකෙදි මම ඉරිදා දවස විතරක් අත්හැරියා. ඉතින් ඒ අනුව මම සඳුදා දවස මම කිචන් එකට ඩීප් ක්ලීන් කරන්න තමයි යොදාගත්තේ. කිචන් එකේ මේස පුටු, සින්ක් එක, එතකොට ගාබේජ් දාන බාස්කට්, එතකොට අපි ඔය උයන පිහන භාජන, ෆ්‍රිජ් එක, කුස්සියේ බිම මොප් කරන්න වගේ දේවල් වගේ වැඩවලට තමයි මම මේ සඳුදා දවස යොදාගත්තේ. ඒ වැඩ කළා ඉවර වුණාට පස්සේ පුංචි මාක් එකකුත් දාගන්න පුංචි කොටුවකුත් ඉස්සරහින් මම මෙහෙම ඇඳගත්තා. ඊට පස්සේ මම අඟහරුවාදා දවසේ යොදාගත්තේ බෙඩ්රූම් ක්ලීන් කරන්න. බෙඩ්ෂීට් මාරු කරන්න, එතකොට කණ්ණාඩි මේසෙ පිහදාන්න, ටේබල් වල දූවිලි පිහදාන්න, බෙඩ්රූම් මොප් කරන්න වගේ දේවල් මම අඟහරුවාදා දවසට යොදාගත්තා. බදාදා දවස මම ලිවිං ඒරියා එක ක්ලීන් කරන්න තමයි යොදාගත්තේ. චැනල් පිරිසිදු කරන්න, ටීවී එක තියෙන තැන ක්ලීන් කරන්න, සෝෆා එකේ තියෙන දූවිලි පිහදාන්න, ෆොටෝ පිහදාන්න, එතකොට මොප් කරන්න වගේ දේවල් වලට තමයි බදාදා දවසේ යොදාගත්තේ. ඒ වගේම බ්‍රහස්පතින්දා දවසේ මම බාත්රූම් ක්ලීන් කරන්න යොදාගත්තා. එතනදී මම සින්ක් එක ක්ලීන් කරන්න, ඒ වගේම ෂවර් එක ක්ලීන් කරන්න, කොමඩ් එක ක්ලීන් කරන්න වගේ දේවල් යොදාගත්තා. මේ ඔක්කොම වැඩ ටික නෙමෙයි මං කීවේ, වැඩ දෙක තුනක් ඔයාලට පුංචි අදහසක් ගන්න තමයි මම එහෙම කීවේ. එතකොට මම සිකුරාදා දවසේ ඔෆිස් රූම් එකයි බැල්කනි එකයි ක්ලීන් කරන්න තමයි යොදාගත්තේ. ඉතින් හස්බන්ඩ්ගේ ගෙදර බැල්කනි එකක් තියෙනවා. මගේ ගෙදර නම් බැල්කනි එකක් නැහැ. එතකොට ඒක වෙනස් වෙනවා. ඉතින් මම සිකුරාදා දවසේ ටේබල් එක ක්ලීන් කරන්න, කන්නඩි මේස ක්ලීන් කරන්න, බැල්කනි එකේ බිම පිරිසිදු කරන්න, ඒ වගේම කුණු රොඩු වගේ දේවල් අයින් කරන්න, ඒ වගේ දේවල් වලට තමයි මම යොදාගත්තේ. ඊට පස්සේ සෙනසුරාදා දවසේ මම අර ගෙදරට ඇතුළු වෙන තැන එතන ක්ලීන් කරන්න තමයි යොදාගත්තේ. ඒකෙදි බිම මොප් කරන්න, එතකොට පොට්ස් වෙනස් කරන්න, පුටු ස්ටූල් ක්ලීන් කරන්න වගේ දේවල් වලට තමයි මම යොදාගත්තේ. ඉරිදා දවසේ මම මොකුත්ම ක්ලීන් කරන්න දාගත්තේ නැහැ. දිනපතා ක්ලීන් කරන ටික විතරයි ඉරිදාට කරන්නේ. එතකොට මේ තියෙන්නේ මම මාසෙකට සැරයක් කරන්න ඕනි වැඩ ටිකක් ලියලා තියෙන chart එක. ඉතින් මේකෙදි මම මාස 12ට වැඩ 12ක් ලියාගත්තා. ඉතින් ඒ වැඩ මේ මාස 12 ඕනම මාසයක මට කරන්න පුළුවන්. ඒ වැඩවලට මම ගත්තේ ඔය ඇඳව යටවල්, එතකොට සෝෆා යටවල් ක්ලීන් කරන්න, ඒ වගේම කර්ටන් ක්ලීන් කරන්න, එතකොට ලයිට් ස්විච් ඒවා ක්ලීන් කරන්න, බෙඩ්රූම් එකේ කිචන් එකේ කබඩ් ක්ලීන් කරන්න වගේ දේවල් තමයි මම මේ මාස 12ට යොදාගත්තේ.
ඉස්සරහින් කරලා ඉවරුනාම පුංචි මාක් එකකුත් දාගන්න. ඉතින් මේ විදිහට තමයි මම ක්ලීනින් ෂෙඩියුල් එක හදාගත්තේ. ඉතින් ඔයාලටත් මේක ප්‍රයෝජනක් වෙයි කියලා මම හිතනවා. ඒ වගේම මේ විදිහට අපි ගෙදර ක්ලීන් කරනවා වගේම අපිට තියෙන නරක පුරුදුත් ක්ලීන් කරගන්න අපි උත්සාහ කරගන්න ඕනේ. ඉතින් මගේ garden videos වලට වගේම මේ 2026ට ඉස්සෙල්ලා මම ගේන මේ videos වලටත් ඔයා එකතු වෙලා ඉඳී කියලා මම හිතනවා. ඉතින් වීඩියෝ එක බලුවට ඔයාලට ගොඩාක් ස්තුතියි. එහෙනම් ආයෙ අලුත් දවසකින් හම්බෙමු.